Hi children, this is a simple essay about the museum in both English and Sinhala. Let's read together. The museum. Museum is a useful place for our education in Sri Lanka. There are museums at Colombo, Kandy and Anuradhapura. We went to see Colombo Museum. There were many old things. Alright, let's see the Sinhala meaning. The museum. Museum කියන්නේ කෞතුකාගාරයට. Museum is a useful place for our education in Sri Lanka. එතකොට ඔයා දැනටමත් දන්නවා මියුසියම් කියන්නේ කෞතුකාගාරයට. එතකොට මෙතෙන්දී useful කියන්නේ ප්‍රයෝජනවත් කියන එකට. එතකොට place කියන්නේ ස්ථානයක් කියලා, useful place කියන්නේ ප්‍රයෝජනවත් ස්ථානයක්. For our education in Sri Lanka. ඒ කියන්නේ for කියන්නේ සඳහා, our education in Sri Lanka කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා. එතකොට මේ sentences එකේ තේරුම වෙන්නේ කෞතුකාගාරය අපේ ශ්‍රී ලංකා අධ්‍යාපනයට ප්‍රයෝජනවත් වේ කියන එකයි. ඊළඟ sentences එකෙන් කියන්නේ there are museums at Colombo, Kandy and Anuradhapura. මෙතෙන්දී there කියලා හඳුන්වන්නේ අපි කලින් කතා කරන ශ්‍රී ලංකාවේ. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන කෞතුකාගාර තියෙන තැන් තමයි මෙතෙන්දී කියන්නේ. කොළඹ කියන්නේ කොළඹ, කැන්ඩි කියන්නේ නුවර සහ අනුරාධපුර කියන ස්ථානවල. එතකොට ඒ sentences එකේ තේරුම තමයි ශ්‍රී ලංකාවේ කොළඹ, මහනුවර සහ අනුරාධපුරයේ කෞතුකාගාර ඇත. Okay, next one. We went to see Colombo Museum. එතකොට we කියලා කියන්නේ අපි කියන එකට. went කියන්නේ මේක අතීත කාල ක්‍රියාපදයක්. go කියන එහෙම යනවා කියන වර්තමාන ක්‍රියාපදයේ අතීත කාල ක්‍රියාපදේ තමයි went කියන්නේ. ඒ කියන්නේ ගියා කියන එක. to see කියන්නේ සිංහලයෙන් දකිනවා කියන එකට. එතකොට කොළඹ මියුසියම්. මේ වාක්‍යයේ තේරුම වන්නේ එතකොට අපි කොළඹ කෞතුකාගාරයේ බැලීමට ගියමු කියන එකයි. last sentence එක තමයි there were many old things. ඒ කියන්නේ many කියන්නේ ගොඩක් කියන එක, all කියන්නේ පරණ, ඒක කියන්නේ පරණ වෙච්ච දේවල්. all things. එතකොට අපිට සිංහලෙන් මෙහෙම කියන්න පුළුවන්. එහි පැරණි දේවල් ගොඩක් තිබුණි. ඉතින් මේ essay එක ආයෙත් කියවලා ඔයාලා දන්නේ නැති වචන පාඩම් කරගන්න. Have a good day children.